වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා. Hi guys, welcome back to our channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා දන්නවද අද අපි දෙන්නා මේ ලොකු ඇඩ්වෙන්චර් එකක් යන තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙම නේද? ඔව් අවුරුද්ද ප්ලෑන් කරලා මේ ගමන යන්න හදන්නේ. ඔව් ඒක සඳුන්ගේ ලොකු ඩ්‍රීම් එකක්. ඉතින් මාත් ෆස්ට් ටයිම් තමයි මේ ඇඩ්වෙන්චර් එක යන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති සඳුන් කොච්චර ප්ලෑන් කරලා තියනවද කියලා මේක යන්න. එතන භාගයයි තියෙන්නේ. ඔව් එතන භාගයයි තියෙන්නේ. මෙතනක් තියෙනවා ඉතින් ටිකක්. එහෙනම් දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ guys. එහෙනම් ඉතින් අපි අපේ ඇඩ්වෙන්චර් එක පටන් ගමු. එහෙම නේද? අපි යන්. බලන්න සඳුන්ගේ මුණේ තියෙන හිනාව. එහෙනම් අපි යමු. එක රැනින් එන්නේ මී ඔබ සොයායෙන් යායෙන් සොයනේමි මුළු ලොව පුරාලෙන් නාලෙන් එන්නේමි කුමරිය එක දිනයෙන් දිනයෙන් ලංවේමි මගේ ලොව කරා. අපි ආවා. ඕගොල්ලෝ දැන් දන්නවනේ අපි මොකටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ කැම්පින් කරන්න. ඉතින් අපි ෆස්ට් ටයිම් තමයි මේ කැම්පින් කරන්න ඇවිල්ලා ඉන්නේ. මට වඩා සඳුන් ගොඩාක් එක්සයිටඩ්. දැන් ඉතින් අපි ටෙන්ට් එක හදාගෙන ඊට පස්සේ ටික ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. හසරලි කොළමුමතින් පෙපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කෙල්ම කියාදරේ මුවරතරේ රොරුම් පිරී උතුරා සුවඳට හාතුතේ උබුදයි ජීවිතේ කැකුල කියාදරේ. මන් දාන්නද? දැන් මෙහෙමයි සමහර දේවල් හස්බන්ඩ්ස්ලට කරන්න පුළුවන්. සමහර දේවල් වයිෆ්ලට කරන්න පුළුවන්. හරි ඉතින් බලන්න දොන්න දාවල පුරුදු වෙන්න. හරි ඉදිකටට නූල දානවා වගේ තමයි දෙන්නේ. කොයිද මේක මේ පැත්තට එන්න ඕනේ. නෑ එතකොට අර ගහන්න බෑනේ. දෙන්න මට දාන්න. මහෞෂධ දැන් නම් හරි මේ හුඩ් එකේ වැඩේ නම් හරි ගියේ නැහැ. ඒක නිසා අපි ඇතුළට ගිහිල්ලා බලමු. මෙහෙම තමයි. මෙන්න මෙතන බීච් එක. උදේට පෙන්නන්නම් ලස්සනට. ඔයගලන්ට දැන් පේන්නේ නැහැ මේකේ වීව් එක. මේක තමයි අපේ දැන් චූටි ගෙදර. බාබකියු දාන්නත් දැන් ලෑස්ති වෙමින් ඉන්නේ. ඉතින් මේක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි කලින් කිව්වා වගේ අපි මීට කලින් කැම්පින් ගිහිල්ලා නැහැනේ. ඉතින් ලංකාවෙද්දිත් අපිට එහෙම කැම්පින් යන්න එහෙම උමනාවක් ඇති වෙලා නැහැ. මොකද ගොඩක් ට්‍රැවල් කරන අයනේ ඉතින් ලංකාවේ වුණත් කැම්පින් යන්නේ. ඉතින් අපි මෙහෙ ආවට පස්සේ අපේ බිසි ලයිෆ් එකත් එක්ක ස්පෙෂලි අපි අර බිත්ති හතරකට කොටු වෙලා හරිම රුටීන් ලයිෆ් එකක්නේ ගත කරන්නේ. ඒ කියන්නේ කනවා බොනවා වැඩට යනවා නිදා ගන්නවා. ඉතින් අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බ වුණාම මේ වගේ පොඩි ෆන් එකක් ගන්න තමයි ඉතින් කැමති. අපි මීට කලින් බාබකියු පාටිස් දාලා තියෙනවා. හැබැයි ඉතින් කැම්පින් ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කලින් කිව්වා මේක අපේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක කියලා. සඳුනුත් ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් මේක. ඉතින් ඔයාලට පේනවා ඇති යා කොච්චර ලොකු ෆන් එකක් ගන්නවද කියලා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා ගොඩාක් UAE වල ඉන්න අය කැම්පින් යනවා. ලස්සන කැම්පින් කරන්න පුළුවන් තැන් තියෙනවා UAE වල. එහෙම කැම්පින් ප්ලේසස් තිබ්බට හැම ප්ලේස් එකක්ම මේ වගේ නිදහස් නෑ. මොකද එක ප්ලේස් එකක් ෆේමස් වුණාට පස්සේ ඒ තැනට යන්න ගොඩාක් අය කැමතිනේ. ඉතින් එතකොට ඒක ක්‍රවුඩඩ් වෙනවා. ඉතින් අපි මේ ප්ලේස් එක තෝරගත්තේ එහෙම වැඩිය ක්‍රවුඩඩ් නැති නිසා සහ ඉතින් යන්න එන්න පහසුවත් එක්ක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ ඇට්මොස්ෆියර් එකත් කොච්චර ලස්සනද කියලා. උදේට තමයි මේකේ ලස්සන වැඩි හරියක් පේන්නේ. ඉතින් දිගටම ඔයගොල්ලෝ වීඩියෝ එක බලාගෙන ඉන්න. එතකොට අපි කියන්නම් මේ ලොකේෂන් එක ගැන වැඩි දුර ඩීටේල්ස්. මෙහෙම ප්ලේස් එකකට ඇවිල්ලා උණු උණු චාය
එකක් බොද්දිත් අමුතු ෆීලිං එකක් තමයි තියෙන්නේ. හවසේ එච්චර සීතලක් තිබුණේ නැති වුණාට රෑ වෙද්දි නම් පුදුම සීතලක් තමයි තිබුණේ. කොහොමද ඉතින් ආට සතුටුද? ඔව්. සීතලයිනේ පොඩ්ඩක්. සීතලයි. කොක්ක බාටියකුත් කෑවා. කොක්කබා කියන්නේ චිකන් වලට හොඳේ. මෙතන හොඳයිනේ. බීච් එකයි නම. අපි ඉන්නේ කොහෙද? අල්පෙන්. අපි ලොකේෂන් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතන නිදහස් නේ. අනිත් මිනිස්සුන්ගේ හැම කරදරයක් එහෙම නැහැ මෙතන. ප්‍රයිවසි එකක් තියෙනවා. අර එරෙන වාහන එරෙනවා ඒවා මේවා මුකුත් නැහැ. දීගෙනුරියක් තියෙනවා. තාම දියකින්දිරිය දැක්කේ නැහැ. ඒකයි මේ දුකින් ඉන්නේ කිය. ඒ වගේම තමයි මේ ප්ලේස් එක හරිම ක්ලීන්. අපි දැක්ක මියුනිසිපැලිටි එකෙන් ඇවිල්ලා මේ ඒරියා එකම ක්ලීන් කරනවා. මිනිස්සු ඇවිල්ලා දාලා ගිය වතුර බෝතල්, කෑම බීම, ඒ හැමදේම ඒගොල්ලෝ ඇවිල්ලා ක්ලීන් කරනවා. අනේ ගෙදරට එන්නේ. කකුල් වැලි වලට මොකද කරේ? කකුල් වැලි නෑ මේස් දාගෙන ඉන්නේ. හෙඩ් වන්දටම සීතලයි. මම නම් ස්වෙටර්ස් 3ක් දාගෙන ඉන්නේ. සඳුන්ලා ෂෙෆ් එකේ ඉන්නා. එහෙම ලොකු සීතලක් නෑ. එයාට නෑ. මට නම් සීතලයි හොඳටම. ඉතින් දැන් වෙලාව කීයද? කාමාරයි. දැන් වෙලාව 1:22යි. දැන් අපි නිදාගන්න කියලා බැලුවේ. එහෙනම් ඉතින් හෙට උදේට හම්බෙමු. good night. bye. සැනසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට ජීවිතයම සරලයි නම්මා නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ අචිරුත් යනවා. හැමදාම මේ වගේ උදේට නැගිටින්න තියනවා නම් ෂෝක් නේ. මම බාත්රූම් එකේ ටැප් එක ගිහින් දාලා තියන්නේ. සැනසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට ජීවිතයම සරලයි නම්මා නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ. ඉතින් ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න හිතුණා. කැම්පින් ගියාම තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ වොෂ්රූම් ප්‍රශ්නේ. ඉතින් මේ ප්ලේස් එකේ ඉඳලා 5 කිලෝමීටර්ස් විතර ගියාම මෙහෙම පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා. ඒක නිසා ඒක ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. සඳුන් මේ සීතලේ නාන්න තමයි යන්න හදන්නේ. පොඩ්ඩයි නාන්න. අවුරුදු ගාණක් නාලා නැහැ නේ. ඒක නිසා නාගන්න ගිහිල්ලා. ගැඹුරු නෑ නේ. කකුලේ. බොරු කියනවා. මේන්නේ කකුල. වතුර සීතලයි. අයියෝ. ඔව්. මාර ලස්සනයි මෙතන නම් ආ. ඔයගලන්ට පේනවද අර? මාළික් ඉන්න. ඇත්තටම?
ඉතින් ඔන්න ඔහොම තමයි අලුත් එක්ස්පීරියන්ස් එකක් අපි අපේ ලයිෆ් එකට ඇඩ් කරගත්තේ. අපි ගොඩාක් එන්ජොයි කළා මේ ඩේ එක. ඉතින් UAE වල ඉන්න අයටත් පුළුවන් මේ ප්ලේස් එකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. හැබැයි ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ කොහෙ ගියත්, ඕගොල්ලෝ කැම්පින් ගියත්, වෙන ප්ලේස් එකකට ගියත් එතන තියෙන ලස්සන නැති කරන්න එපා. ඕගොල්ලෝ ගියා වගේම ඕගොල්ලෝ එන්ජොයි කරලා ඒ ෆන් එක අරගෙන අපි ඒ යන තැන ක්ලීන් එකට අපිරිසිදු නොකර ඒ ලස්සන ඒ විදිහටම තියලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්න. ඉතින් අපි වගේම ඕගොල්ලොත් මේ වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කළා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, කැම්පින් කරන්න කැමති ඔයගොල්ලන්ගේ යාළුවෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching CID. Bye.